ඔබට සිත ආදරේ කරයි දෙතුල ගොළු වී සිටී නිකුණු සෙනෙහි කියනු බැරිවි මගේ හිත වේදනාගෙන අනේ මේ කූරා කටවාගෙන ඔන්න ඔය ටයර් එක දාන්න උදව් කරා. වැඩක් කරන්නේ කියවනෝ ඉවරයක් නැහැ. අනේ මොකද්ද රාජවි ආතලට සින්දුවක් කියන්න දෙන්නකෝ. රාජෝයියට තරහයි ඉල්ලන්නේ. ඒ රාජෝයි මේ අටේ අතර පොඩ්ඩක් තියෙනවද කියලා බලනකො වත්තන. මං ගත්තා වගේ මතකයි කොහෙද මට 100ක් නැහනේ. අතන තියෙද කියලා පොඩ්ඩක් බලනකො. අඩි සඳුන මෙතන නෑ යන්නේ. උඹනේ මං ඉස්සෙල්ලා ගත්තේ පොඩ්ඩක් බලහන්කො කල්පනා කරලා. අතන ඇති. හරි රාජෝයි තියෙනවා. ලාවට අප්පා තිබ්බේ. මං හෙව්වා මේ ළඟ තියාගෙනනේ හොයලා තියෙන්නේ. සඳුන රාජෝයි එන්නේ ලස්සන නෝනේ. ඔව් කූරා මං හිතන්නේ කවුරු හරි කෙල්ලෙක්වත් සෙට් වෙලාද මන්ද. අනේ මේ කූරා මට කියලා කනපලා ගන්න නැතුව ඔන්න ඔය ටයර් එක අල්ලන් ගලවන්න. මේක අයිතිකාර මහත්තයා දෙනවයි කිව්ව මේක අරන් යන්න. ඊට කලින් මේ වැඩේ කරලා ඉවරයක් කරන්න ඕන. ඔන්න ඔක අල්ලන් කටවාගෙන. හරි රාජෝයියා. මම කරලා දෙන්න ඔය බය නැතුව ඉන්නකෝ. රාජෝයියට හරියට තරහ යනවනේ. ආතල්ලයක් අනේ දුන්නේ ගණන් ගන්න එපා. මේ ගොයෝයි සඳුන අනුඹේ කෑල්ල නෝබන් අදත් කෑමක් අරන් එනවද කොහෙද පොඩ්ඩක් බලපන්කෝ. මං සඳුනේ ඔය අදත් ආවද? ඔයා මට දවල්ට කෑම ගෙනාවද අදත්? ඔව් සඳුන් මං රසමලස කෑමක් ගෙනාවා. යන්නේ මම මල්ලි ඉස්සර රෝද පැච්චලද්ද කොහෙද පිළම් බහිනවා. පොඩ්ඩක් බලලා දියන්කෝ ඉක්මනට. මම මේ පොඩි හදිසියකට යන්නේ. හරියි මාත්‍යා කලබල වෙන්න තින්නකෝ මම බල් දෙන්නම් ක්ලාස් ගාලා. කොහොම ඉන්නකෝ? මේ තාරේ හුලං ඇත්තම නෑනේ. තා පොඩ්ඩක් මහත්තයා යන්න රිම් එකෙන් තමයි. අනේ මල්ලි ඔක මොකක් හරි කරලා දෙන්න පුළුවන් ද ඉක්මනට? මම පොඩි හදිසියකට යන්නේ ඒකයි. හරි මාත්‍යා ඉන්නකෝ මම ටකස් ගාලා අඩේ කරලා දෙන්න. පට්ට කෑන්නක් නේ. මේකේ ලස්සන. පොඩ්ඩක් කිනා පාරක් දාලා බලන්න ඕන. මේක නම් මාරයිනේ. මං hina වුණ ගමන් hina දැම්මනේ. මේක බලන බැල්ම මේකෙන් නම් කොහොම හරි නම්බරේ දෙන්න ඕන. අද දෙන්න විදියක් නැහැ. අද කට්ටිය වැඩිනේ. ඊළඟ දවසේ මම කොහොම හරි නම්බරේ ගෙනත් දෙන්න ඕන. කොහොම හරි මම මේක සෙට් කරගන්න ඕන. මාත්‍යා වැඩේ නම් හරි. ඉතින් හුලම් බහිනවා තියා හිතන්නත් බෑ. මේ රෝදෙන් නම් ආයි ජීවිතේට හුලම් බහින්නේ නැහැ මාත්‍යා. ආයි ටක්කරම වැඩේ කරලා තියන්නේ හරිද? හරි මල්ලි ඔය මගේ ගාන කීයද? මේ මාත්‍යා රුපියල් 350 දුන්නාම හරි. හරි එහෙනම් මෙන්න මේක තියාගන්නකෝ. හරි එහෙනම් මං ගිහින් එන්නම්. හරි මාත්‍යා ආයි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් එන්නකෝ. මොකද දන්නේ අප්පා මේ වාහනේ ගෙනියන මිනිස්සු තාම ආවේ නැත්තේ. මේ සඳුන් මොකද අනේ කරන්නේ? කොහොනික් කට්ටිය වැඩද? සඳුනේ ඔය උදෙන්ම ආවද? අනික් කට්ටිය නම් තාම ආවේ නැහැ. මම මේ දෙන්න තියෙන වාහනේ වැඩ ටික ඉවර කරා. ඔය අතනින් වාරලා ඉන්නකෝ. මම එන්නම්. ඔයා වැඩි ඉවර කරලා එන්නකෝ. මම ඔයාට රසමලස කෑමක් කරන් ආවා. අද නම් මගේ වෙලාව හොඳයි. අදත් අර කෙල්ල ඉන්නෝනේ. අද නම් මං ගෙනාවු නම්බර එක අනිවාර්යෙන් දෙන්නම ඕන. මහත්තයා මොකක්ද අවුල? මේ අදත් වාහනේ මොකක් කර ප්‍රශ්නයක්ද? අනේ ඌ මචං මගේ මේ පිටිපස්ස රෝදේ මේ හුලම් බෑන මං හිතන්නේ පැච් එකක්ද කොහෙද? පොඩ්ඩක් ඒක බලලා දෙනවකෝ. මේ පැත්තේ රෝදේ මහත්තයා. ඕක තමයි. පොඩ්ඩක් බලලා දෙනවද? මට ගමනක් යන්නක් තියෙනවා. මේ පොඩ්ඩක් බලලා කරලා දෙනවද මොකද වෙලා තියෙන්නේ කියලා? දැන් තමයි හොඳම වෙලාව. අරොත් පිටිපස්සේ රෝදනේ ගලවන්නේ. දැන් නම්
කවුරුවත් නෑ මට ෂේප් එකේ නම්බර් එක ගිහින් දෙන්න පුළුවන්. මොනවක්වත් කියයිද? බයෙත් බෑ අප්පා. හැබැයි එදා hina වුණු විදියට නම් එහෙම අවුලක් පේන්නේ නෑ. මට කැමති වගේ තමයි හිතුනේ. මොකක්? දැනුත් hina වුණා නේද? දැන් නම් ගිහින් නම්බර එක දෙන්න ඕන අනිවාර්යෙන්ම. මේ නංගි මේකට මට කෝල් එකක් දෙන්න. yes වැඩේ නම් නියමයිනේ. මේකේට දුන්නු ගමන් ගත්තනේ නම්බර එක. මහත්තයා වැඩේ නම් හරි. මේ වැල් කරින් තමයි ගිහිල්ලා තින්නේ. වැල් කර පොඩ්ඩක් කැල්ලා. ඒක මං ගම් ටිකක් දාලා අලවලා තින්නේ. දැන් ප්‍රශ්නයක් නෑ මහත්තයා. කියන්නකෝ බලන්න කීයද මගේ ගාන? ඒකට 500ක් දුන්නම ඇති මහත්තයා. මෙන්න මෙතන රුපියල් 1000ම තියෙනවා. ඔයා මේකම තියාගන්න. අනේ එපා මහත්තයා මට 500ක් තිබුණාම ඇති. මේ ඉතුරු සල්ලි මම දෙන්න කොහොම ඉන්න. නෑ ඔයාව ගන්නකෝ මං සතුටින් දෙන දෙන්නේ. ඔයාව ගන්න ඔයාව තියාගන්නකෝ. මට දැන් පරක් වෙන ගමනක් යන්න ඕන. හරි මං ගිහින් එන්නම්. එයා හරි හොඳ මහත්තයෙක් නේද සඳු? ඔව් සඳුනි. මම ඉතුරු සල්ලි දුන්නා ගත්තෙත් නෑනේ. මට දැන් මාර බඩගිනි. අපි දැන් කමුද? ඉන්නකෝ. මෙතන වාඩි වෙන්නකෝ. මම ඔයාලා කවන්නම්.